ඔයාලා කායික හරි ගොඩක් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධතාවයේ සාර්ථක වෙන්නේ ඔබ ඒ පුද්ගලයාට හොඳින් විශ්වාසවන්තව කටයුතු කරනවා වගේ එයත් දැනගන්න ඕනේ ඔබට විශ්වාසවන්තව කටයුතු කරන්න. ඒ විශ්වාසය ගැන යම්කිසි paluddක් තියනවා වගේ තමයි ඕනවට වඩා හොයලා බලන්න ගියාම සිද්ධ වෙන්නේ. සමහර අය හැම තිස්සෙම කෝල් කර කෑවද බිව්වද දැන් කොහෙද ඉන්නේ එතනට ගියාද දැන් ආයි පිටත් වෙනවද නිදා ගන්නවද දැන් නිදිද හැම තිස්සෙම ඕනවට වඩා හොයලා බලනවා. දැන් සමහර වෙලාවට සමහර බිරින්දෑවරුන් තනි වෙලා දරුවොත් එක්ක තනියම ඉන්නවා. ස්වාමි පුරුෂයා එන්නේ සති දෙකකට මාසයකට සැරයක් කොහොම. එතකොට යා තනිකම අත්දකින්න නිසාම එයාගේ ස්වාමි පුරුෂයා ගැන ඕනාට වඩා හොයලා බලන්න ගියොත් එයාට තේරෙන්නේ මට දැනෙන තනිකම නිසායි මම අනිත් කෙනාව මේ තරම් හොයන්නේ කියලා. ඒක දැනෙන්නේ නැහැ. නමුත් අනිත් කෙනාට ඒක සමහර වෙලාවට බොහොම වදයක් වෙන තරමට කොහෙද කිව්වේ අහවල් තැනට නේද යනවා කිව්වේ. නමුත් එතනින් මීටර් 10ක් එහාට ගියත් ඇයි ගියේ එහෙම කිය නිතර ප්‍රශ්න අහනවා. කාන්තාවන් ටත් වඩා පිරිමි අය යන්නේ නැතෙන් ඕනවට වඩා හොයන්න බලන්න ගියාම ඒ අයට තරහ යනවා. ඉතින් විශ්වාසය කියන එක සම්බන්ධතාව සාර්ථක කරගන්න දෙදෙනාම දැනගන්න ඕනේ ඒ විශ්වාසය රකින්න. හැබැයි විශ්වාසය රකින්න දැනගන්නවා වගේම අනිත් කෙනාට වදයක් වෙන තරමට ඕනවට වඩා හොයන්න ගියාම අනිත් කෙනාට දැනෙන්නේ මේ පුද්ගලයා මාව පාලනය කරන්න හදනවා වගේ. ගෙදර ආපු වෙලාවේ ඉඳන් ප්‍රශ්න අහනකොට හිස රදයක් වෙනවා. හිතට සන්තෝෂය ගෙන දෙන දෙයක් කියනවා වෙනුවට ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. දැන් සමහර සම්බන්ධතා කැඩෙන්නේ අනිත් පුද්ගලයාගේ වැරද්ද නිසා කියලා තමයි හුඟක් වෙලාවට හිතාගෙන ඉන්නේ. අනිත් පුද්ගලයාගෙන් ප්‍රශ්න අහන්න බෑ යාට තරහ යනවා කියලා. ඇයි ඔච්චර ප්‍රශ්න අහන්නේ? තමාගේ හිස්තැන තමාට බයයි යාව අහිමි වෙයි කියලා. ඒ බය නිසායි ඔච්චර අහන්නේ. එතකොට මේ ගැටලු විසඳ ගන්න ඕනේ. මෙවැනි ගැටලුත් එක්ක දිගින් දිගටම ඉන්නකොට රණ්ඩු ඇති වෙනවා. දෙදෙනාට වදයක් වෙනවා දෙදෙනාම. ඒ නිසා ඔබට එවැනි ගැටලුවක් තියෙනවා නම් අනාරක්ෂිත බවක් තියෙනවා නම් අනිත් කෙනා තමාට අහිමි වෙයි කියලා බයක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ සඳහා උපදේශනය වගේ දෙයකට යොමු වීම ඉතාම අවශ්‍යයි.